කවුරුත් නොකියන පොඩි සීන් එකක් නිකන් මට මේ වාහනේ යන ගමන් හිතුණා උගාක් පිරිමි මං හිතන්නේ හිතේ දරාගෙන කාටවත් නොකියා සදාතනිකවම පස්සට වැළලී ගිය රහසක් තියෙනවා. හරි මේක කාන්තාව දන්නේ නැති පිරිමි තනියෙන් විඳගන්න රහසක් තියෙනවා. ඒක ඇත්තටම අර කාලේ වැලි තලාවෙන් වැසී ගිය පරම සත්‍යයක්. හරිද? ඒ තමයි මේ ලෝකේ රියානතුරු ගත්තාම බල නිකන් හිතලා තියනවාද ලෝකේ සිද්ධ වෙන පිරිමින්ගේ අතින් සිද්ධ වෙන රියානතුරු ගැන තමයි මට කියන්න පුළුවන්. මොකද මට කාන්තාවන්ගේ අතින් මේක වෙනවද නැද්ද කියන්න මම දන්නේ නෑ. ලෝකේ පිරිමි කී දෙනෙක් තමන්ගේ වාහන අප්පගෙන තියනවාද පාර දෙපැත්තේ යන ලස්සන ගෑනු දිහා බලන්න ගිහිල්ලා කියලා අවංක ප්‍රකාශයක් කරන්න කියලා පිරිමින්ට අපි යෝජනා කරොත් මං හිතන්නේ ලෝකේ රියානතුරු වලින් 50% විතරම පිරිමින්ගේ අතින් වෙලා තියෙන්නේ. ඔය සීන් එකෙන් තමයි කියලා මට හිතෙන්නේ. මොකද හේතුව දෙපැත්තේ යන ලලනාවෝ අංගපසංගවල් පේන්න එහෙම මේ ඇඳගෙන යනකොට ඉතින් කොල්ලොන්ගේ අර සමහර පොත්වල තියෙනවා වගේත් අර දෘෂ්ටිය පේන කෝණය පොඩිනේ. හරි කාන්තාවන්ට විශාල කෝණයක පේනවා. ඔය ගෑනු සහ පිරිමි මෙතරම් වෙනස්යි කියන පොතේ එහෙම ඕක තියෙනවා. පිරිමි අතීතයේ ඉඳලා මේ දඩයමේ නියලිච්ච නිසා ඒ අයට පේන්නේ උන්ගේ දෘෂ්ටිපතේ තියෙන මේ කුඩා කෝණයක මේ එහෙමනේ. මට ඒක මේ අත් දෙකෙන්ම කරලා පෙන්නන්න විදියක් නැහැ. මේ ස්ටියරින් වීල් එක අතෑරිය කියලා චෝදනා කෙනෙක්ද කුඩා කෝණයක විශාල දුරක් ඈතට පේන එක තමයි දඩයම් යුගයේ ඉඳලා පරිණාමයේ ඉඳලා ආවා කියලා කියන්නේ. ඊට පස්සේ ගෑනුන්ට පේන කෝණේ ටිකක් ඊට වඩා විශාලයි කියලා කියනනේ. මෙහෙම දෙපැත්තට පේනවා කියනවනේ. ඒ නිසා පිරිමින්ට තමන්ගේ කොහේ හරි පැත්තක දැන් මගේ වම් පැත්තෙන් ලස්සන ගෑනු ළමෙක් යනවා නම් මට ඒ ගෑනු ළමයා දිහා බලන්න මෙහෙම බෙල්ල හරවන්න වෙනවා. හරි මොකද මගේ කෝණේ පොඩි හින්දා මට පේන. ඉතින් ගිහිලා 50 ගාලා ඉස්තරයි යන වාහනයක පශ්චාත් භාගයේ ඉඹලා විශාල කරදර මං හිතන්නේ ඒ විශාල අනතුරු ප්‍රමාණයක් වෙනවා. මගේ ඊටාම ළඟ යාළුවෝ මට ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ කියන්නේ මාර වැඩේ බං එකපාරට බ්‍රේක් නැතුව ගියා බං වගේ ඒවා කියලා. පස්සේ ඔය කොහේ හරි සෙට් වෙලා අඩියක් පුඩියක් ගන්න වෙලාවට කියලා දෙනවා. අඩෝ ඇත්තටම මචං එදා උනේ සීන් එක මෙහෙම දෙයක් බං මේ කෙල්ලෙක් ගියා මං ඒක දිහා බලන්න ගිහිල්ලා මේ පැත්ත බලනකොට ඉස්සරහ එක බ්‍රේක් ගාලා ඒකින්නේ ගිහිල්ලා ඇමිනුනේ කියලා ඒක කියනවා. මේ මං ඒ පොතේ දැකලා තියෙනවා මේ ගෑනුත් මචං එහෙම බලනවලු අර එකම දේ ගෑනුන්ට බෙල්ල හරවන්න ඕනේ නැහැ. දෙපැත්තට පේන කෝණය ලොකුයි කියලා කියනවනේ. ඒතකොට මෙහෙම ඔළුව කෙලින් තියාගෙන දෙපැත්තේ යන පිරිමි දිහා ගෑනු බලනවලු. ඉතින් මේ ඒකට විශාල විශ්වෝපයක් පිරිමි හදාගන්න එපා. ඉතින් තොපිට තියෙන අයිතියම ගෑනුන්ටත් තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදීව හිතලා හිතාදාගන්නilla. එහෙම නැතුව මේ අඩෝ එනම් මේ ගෑනු කියන්නේ එන වල් જાතියක් නේ වගේ පිරිමි එහෙම හිතන්න හරි ආසයි සහ පිරිමි ආසයි නෙවෙයි. අත්‍තරම හරියට හිතුවොත් පිරිමි ආස නෑ. පිරිමි නිකන් තමන්ගේ ගෑණිටත් එහෙම පුරුදු තියනවා කියන එක අහන්න පිරිමි හරි අමිහිරි. ඒක තමයි ලෝකේ සාමාන්‍ය විදිය. පිරිමි ආසයි මේ එහෙම නෑ තමන්ගේ ගෑණි එහෙම නෑ. අපි කුපාඩි වරත්තයි පාරේ යන ගෑනු දිහා බලනවා කියලා පිළිගන්න කැමති උනත් අපේ ගෑණි එහෙම බලනවාද කියන එක අහන්නවත් අපි ආස නැති නීරස නිවුස් එකක්. හැබැයි එහෙම බලනවා කියලා කියනවා මන් දන්නේ ඒ පොතපතේ සඳහන් වෙන ප්‍රබුද්ධ කාරණා. හැබැයි මේ පිරිමි පපු ඇතුලේ හංගගෙන ඉන්න තමන් අතින් වෙච්ච රියානතුරු විශාල ප්‍රමාණයක් ගෑනු නිසා වෙච්ච ඒවා කියලා හිතන එක මං හිතන්නේ අලුත් සොයා ගැනීමකුත් නෙවෙයි. හැබැයි ලොජික් එකක් තියෙනවා ඒකේ. ඒකේ ලොජික් එකක් තියෙනවා මේ කොටිම මගේ අතිනුත් එහෙම වෙන්න ගිහිල්ලා තියෙනවා වගේ. ඉතින් මේ ජීවිත අත්දැකීම්නේ අපි මේ ෂෙයා කරගන්නේ. මේ මගේ අතිනුත් එහෙම වෙන්න ගිහින් තියෙනවා වගේ නිකන් නූලෙන් මේ චැසි බොනට් බේරගත්ත අවස්ථා තියෙනවා. ඒ නිසා එක අතකින් ගත්තාම මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන රියානතුරු වලින් විශාල ප්‍රමාණයකට කාන්තාවෝ අග කියන්න ඕන.
එක අතකට ඔය මිනිස්සු මේ ගෑනුන්ට කියන්නේ පිළිවෙලට ඇඳලා පාරේ ඵලයව ඒත් මෙහෙම පේන්න ඇඳගෙන යන්න එපා කියලා. ඔය අර්ථයෙන්ම වෙන්නත් පුළුවන් පිරිමින්ට මේ තියෙන සමහර අනතුරු පිරිමි කල්ැතුව අඳුරගෙන විශ්ලේෂණය කරගෙන ඒ රිස්ක් එක ගන්න බැරි හින්දා එහෙම කියනවා වෙන්නත් පුළුවන්. මේ නිකන් මං කියන්නේ කමෙන්ට් එකක් දාපල්ලකෝ නිකන් ඉතේ ඒව Tamanට ඇත්තටම ඒ වගේ කරදර වෙලා තියෙනවා නම් ඒ කොහොමද කියලා. හරි මම බයින තැනට ආවා. අපි ආයි දවසක හම්බෙමු. ගිහිල්ලා එන්න. ජය වේවා.